च पुब्बे पमज्जित्वा अंगुलिमालोति विस्सुतो अपमादं समादाय वीततन्हो सुसंगुतो तं वीतरागं सुसमाहितीन्द्रियं परिनिब्बुतं गुलिमालं नमामि පෙර යමෙක් පමාවීමෙන් අඟුල්මල් ලෙස ප්‍රකට වූයේද නොපමාව බුදු සසුනේහි නිකලෙස්ව රහත් වූයේද සියලු තණ්හාවෙන් මිදී ගොස් හොඳින් සංවර වූයේද ඒ විතරාගී සමාහිත ඉඳුරන් ඇති අමා නිවනට වැඩිය අපගේ අඟුල්මල් රහත් මුනිදුට වඳිමි මම සාදරයෙන්. ඒ අතර පිණ්ඩපාතේ වඩින අඟුලිමාල හාමුදුරුවන්ට ඇහෙනවා අම්මා කෙනෙක් විලාප දෙනවා දරුවා බිහි වෙන්නේ නැතුව වේදනාවෙන් මරණාසන්න. විමසලා බැලුවා මොකද්ද කාරණේ? පාත්‍රය අරගෙන ආපහු වැඩියා. බුදුරජාණන් වහන්සේ දා අඟුලිමාල වඩිනවා දැකලා ඇහුවා මොකද අඟුලිමාල? දරුවෙක් ලැබෙන්නේ ඉන්න අම්මා කෙනෙක් විලාප දෙනවා. අනේ මට පිහිට වෙන්න විදියක් නැහැනේ. බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අඟුලිමාලට කියනවා අඟුලිමාල ඔබට පිහිට වෙන්න පුළුවන්. ඔබ ගිහින් සත්‍යක්‍රියාවක් කරන්න කිව්වා ඒ අම්මා ළඟට ගිහිල්ලා. ස්වාමීනි මං කොහොමද මේ සත්‍යක්‍රියාව කරන්නේ? මම දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් තොර කළා නැහැ. මේක සත්‍යක්මයි. මේ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වේවා. සුවසේ දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියාවක් කරන්න කියලා. අඟුලිමාල හාමුදුරුවෝ කියනවා අනේ ස්වාමීනි මම ඒ කාලේ කඩුව අරගෙන මිනිස්සු පස්සෙන් ගිහිල්ලා කී දෙනෙක් නම් මේ අත් දෙකින් ජීවිත විනාශ කරලා ඇද්ද? මගේ මුළු ඇඟම ලේ වලින් තෙත් වුණා. මං කොහොමද ඔය වගේ සත්‍යක්‍රියාවක් කරන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළා අඟුලිමාල ඒ කාලේ නේද? ඔබ පැවිදි වුණාට පස්සේ ඔබ බුද්ධ ශාසනයට ඇතුල් වුණාට පස්සේ ආර්ය ජාතියේ ඉපදුනාට පස්සේ ඔබ පුංචි සතෙක්වත් මැරුවද කියලා. අන්න අඟුලිමාල හාමුදුරන්ට සිහි වුණානේ මම බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්ගේවත් ජීවිතයක් තොර කළා නැහැ. මේක සත්‍යක්මයි. බුදුරජාණන් වහන්සේ වදාළා අඟුලිමාල ඔබට පුළුවන් ওই සත්‍යක්‍රියාව කරන්න. ඔබ මේ දරුවා ලැබෙන්නේ ඉන්න අම්මා ළඟට ගිහිල්ලා ඔය විදිහටම සත්‍යක්‍රියාව කරන්න කියලා බුදුරජාණන් වහන්සේම බුදුමුවින් අඟුලිමාල හාමුදුරන්ට කළ යුතු සත්‍යක්‍රියාව ඉගැන්නුවා. ඒක අහගෙන අඟුලිමාල හාමුදුරුවෝ ආයෙමත් ගියා. බොහෝම කරුණාවෙන් කියනවා යතෝ හම් බගිනි කියන්නේ නංගී අරියාය ජාතියා ජාතෝ මම ආර්ය ජාතියේ ඉපදුනාට පස්සේ සංචිච්ච පානං ජීවිතාවෝරෝපේතා දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් නම් තොර කරලා නැහැ. තේන සත්‍යේන මේක සත්‍යක්මයි. සොත්තිතේ හෝති සොත්ති ගබ්බස්සාති. මේ සත්‍යානුභාවයෙන්ම ඔබ සුවපත් වේවා. සුවසේම දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියාවක් කරා. මේ වචනේ කියනකොටම අර අම්මා කෑ ගගා හිටපු අම්මගේ වේදනා විලාප හඬ සැනින් නැති වුණා. ඒ අම්මා හේම සුවපත් වුණා. මෙන්න දරුවා බිහි වෙලා හිතා ගන්නවත් බෑ. කිසිම වේදනාවක් නැතුව දරුවා බිහි වෙන්නේ නැතුව හිටපු දරුවා සැනින් බිහි වුණා අර සත්‍යක්‍රියාවත් එක්ක. මිනිස්සු පුදුමයට පත් වුණා. මොකද්ද මේ ආශ්චර්යය? මේ කවුද මේ? බලින්නම් මේ අඟුලිමාල හාමුදුරුවෝ නේද? උන්වහන්සේගේ සත්‍යක්‍රියාවත් එක්ක එදා ඉඳන් මිනිස්සු අතර කටකතාවක් පැතිරුණා. පැවිදි වෙන්න කලින් මොන අපරාධ කරත් උන්වහන්සේ පැවිදි ජීවිතය තුළ නම් පුංචි සතෙක්ගේවත් ජීවිතයක් තොර කරලා නැහැ. උන්වහන්සේ අර දරුවා ලැබෙන්න හිටපු අම්මා ළඟට ගිහිල්ලා සත්‍යක්‍රියාව කරේ ඒ විදිහටයි. මේ අඟුලිමාල හාමුදුරන්ගේ සත්‍යක්‍රියාව මේ කල්පයේ පවතින තාක් බලවත් කියලා බුදුරජාණන් වහන්සේ බුදුමුවින් දේශනා කරනවා.